සියලු දෙනාටම ඉතින් අද මම කතා කරන්නේ BMS සිලෙක්ෂන් ටෙස්ට් එක සම්බන්ධව. ඉතින් මේ වෙද්දි BMS සිලෙක්ෂන් ටෙස්ට් එකේ ලකුණු ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ BMS සිලෙක්ෂන් ටෙස්ට් එක ලියපු අයගේ ලකුණු බලාගන්නේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ. හරි. ඔයා කරන්න ඕන Google එකට ගිහිල්ලා සර්ච් කරන්න OUSL කියලා. ඊට පස්සේ පළවෙනි රිසල්ට් එක එනවා මේ විදිහට The Open Institute of Sri Lanka කියලා. මේක මේ විදිහට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සයිට් එක. සයිට් එකේ චුට්ටක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන බලන්න ඔයාගේ ID කැරි තුනක් තියෙනවා. ඔයාගේ Chrome browser එකේ. මෙන්න මෙතන. මේක එකපාරක් ඔයා ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නට පස්සේ desktop site කියලා එකක් තියෙනවා. එතනින් ඔයා ටික් එක දාන desktop site කියන එක. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ පේනවා මේ ස්ක්‍රීන් එකේ විදිහට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් පල්ලෙහාට යන්න. මේ විදිහට පල්ලෙහාටම යන්න. පල්ලෙහාටම ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා examination result කියලා. මේ තියෙන්නේ මේ examination result කියන එක ටච් එකක් දෙන්න. හරි. ඊට පස්සේ මේ වගේ page එකකට open වෙනවා. මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා examination result කියලා. දැනට select වෙලා තියෙන්නේ Bachelor of Science Information Technology කියන selection test එක 2026 එක. ඉතින් මෙන්න මෙතන පොඩි පල්ලෙහාට ඊතලයක් තියෙනවා. මේක පේන්නේ? මෙන්න මේ ඊතල එකපාරක් ඔයා ටච් එකක් දෙන්න. ටච් එකක් දීලා මෙතනින් ඔයා select කරගන්න ඕන BMS selection test කියන එක. 2025 අවුරුද්දේ BMS selection test. මේක ඔයාට මෙතන BMS කියලා පෙන්නන්නේ Business Management Studies Selection Test කියලා තමයි පෙන්නන්නේ. දැනට සයිට් එක අප්ඩේට් එකක් තියෙනවා. ඒකෙන් දැනට පෙන්නන්නේ ඔයා ටික් එක දාන්න ඕන BMS ඒ කියන්නේ Business Management Studies Selection Test 2025 කියන එකට. ඒ ටික් එක මේ විදිහට මම දැවට පස්සේ ඊට පස්සේ මෙන්න මෙතන එනවා මේ විදිහට. හරිද? මෙන්න මෙතන තියෙනවා NIC number to search කියලා. ඒ කියන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය. මෙතන ඔයාගේ NIC එක ඉල්ලන්න පුළුවන්. නැත්නම් student NIC එක තමයි ඉල්ලන්නේ. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් NIC කියලා නම් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා NIC number type කරන්න කියලා search කියලා එකක්. මෙන්න මෙතන search කියලා එකක් තියෙනවා. මේ නිල් පාට කොටුව තමයි ඔයා NIC number එක type කරලා මේ නිල් පාට කොටුව touch එකක් දෙන්න තියෙන. ඊට පස්සේ ඔයාගේ selection test එකේ exam එකේ ලියපු result එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි BMS selection test exam මේ 2025 result බලා ගන්න කොහොමද කියලා ඔයාලට එක්ක අහලා තිබුණා. මේ තියෙන මේ වීඩියෝ එක මේ වීඩියෝ වගේ යාළුවන්ට share කරන්න.